මගේ බැක් සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් දීලා තියෙන්නේ මගේ මහත්තයාට විතරයි. හැබැයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වසර 10කට පසු සිය සැමියාගෙන් නීත්‍යානුකූලව දික්කසාද වෙයි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විවාහව සිටියේ ප්‍රවීණ නිරූපණ ශිල්පියෙක් වන හිරාන් සමගයි. ඔවුන් දෙදෙනාට ළමුන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් දෙදෙනාගේම කැමැත්තෙන් මෙලෙස වෙන් වූ බවට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය මුහුණුපතේ සටහනක් යොදා තිබුණේ මේ ආකාරයටයි. බොහෝ කල්පනා කිරීමෙන් සහ මෙනෙහි කිරීමෙන් පසුව හිරාන් සහ මම අපගේ විවාහයෙන් වෙන්වීමට තීරණය කළා. මෙම තීරණය ගනු ලැබුවේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධයෙනි. අපි වසර 10කට ආසන්න කාලයක් එකට ගත කර ඇත්තෙමු. අපි අපගේ සිහින ජීවිතය එකට නිර්මාණය කරගත්තෙමු. අපි විවාහ වූ විට අපි සදාටම එකට සිටීමට පොරොන්දු වූයේ නැත. මන්ද ජීවිතයේ අනපේක්ෂිත හැසිරීමක් ගත කළ හැකි බව අපි තේරුම් ගත් නිසාය. ඒ වෙනුවෙන් අප සෑම දිනකම අපගේ හොඳම දේ දීමට කැප වී සිටියෙමු. මෙය සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ. අපි මාස ගණනක් ඒ ගැන කල්පනා කළ නමුත් අවසානයේ එකිනෙකාගේ කැමැත්තෙන් මෙම තීරණය ගත්තෙමු. ඔබගේ කරුණාව ආදරය සහ අපගේ ගමනේ කොටසක් වීම ගැන ස්තුතියි. උපුටා ගැනීම අවසන්. ඉතින් හිරුනිකා කියලා කියන්නේ දේශපාලන ලෝකයේ කවදත් කටකාර ගැහණියක්. ඉතින් හිරුනිකා සහ හිරාන්ගේ විවාහය දෙදරා යාමට හේතුව කුමක් විය හැකිද? ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.